ඔයත් පාඩම් වැඩ කරන්න ඕනත් ඒ වැඩ කරගන්න බැරුව කනස්සල්ලෙන් ඉන්න කෙනෙක්ද. එහෙනම් අද වීඩියෝ එකකින් අපි බලමු පාඩම් කරන්න ඔයාගේ ඔළුව හදාගන්න කොහොමද කියලා. මුලින්ම කරන්න ඕනේ ඔයාට වැඩ කරගන්න බැහැ මට මෙච්චර වැඩ ගොඩක් තියෙනවා ඒත් මට ඒව තාම කරගන්න බැරි වුණා කියලා ඔයා වොරි වෙන එක අතාරින එක. මොකද මෙහෙම වොරි වෙන එකෙන් ඔයාට වෙන්නේ ඔයාගේ තියෙන කොන්ෆිඩන්ට් එකක් නැති වෙලා ඔයාට ඉස්සරහට තියෙන වැඩක්වත් හරියට කරගන්න බැරි වෙනවා. අනික අපි පාඩම් නොකර මෙහෙම වොරි වෙන්නේ අපිට කවදාවත් වෙලා නැති දේවල් වලට. ඒ කියන්නේ අපි අනාගතේ වෙයි කියලා හිතන දේවල් වලට. උදාහරණයක් විදිහට මම මෙන්න මේ එක්සෑම් එක ෆේල් වෙයිද දන්නේ නැහැ. මට මේ එක්සෑම් එකේ ලකුණු අඩු වෙයිද දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ප්‍රසන්ටේෂන් එක කරගන්න බැරි වෙයිද දන්නේ නැහැ. අන්න ඔය වගේ ප්‍රශ්න වලට තමයි අපි වොරි වෙන්නේ. එහෙම නැත්නම් අපි O levels වගේ ලියන්න හිතන් ඉන්නවනම් එතකොට අපි වොරි වෙනවා මට ඒ නමයක් ගන්න බැරි වෙයිද? මන්ට මෙන්න මේ රිසල්ට් එකට යන්න බැරි වෙයිද කියලා. හැබැයි අපි තාම එක්සෑම් එක ලියලවත් නැහැ. ඒ හින්දා අපි මුලින්ම කරන්න ඕනේ වොරි වෙන එක නවත්තන එක. ඊට පස්සේ අපිට පුළුවන් කොන්ෆිඩන්ස් ඇතුව ඒ දෙයට සූදානම් වෙන්න. වොරි වෙන එක නවත්තන්න. එහෙම නැත්තම් දුක් වෙන්න එපා කිව්වට එහෙම නොවී ඉන්නේ කොහොමද කියලා හිතනවා ඇතිනේ. එහෙම නොවී ඉන්න යූස් කරන්න පුළුවන් පියවර ටික තමයි දැන් අපි ඔයාලට කියන්නේ. පළවෙනි පියවර තමයි නරකම තත්ත්වය මොකද්ද කියන එක ඔයා පිළිගන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා එක්සෑම් ලියන එක ගැන වොරි වෙනවා කියලා හිතමුකෝ. එතකොට වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද කියලා ඔයා තේරුම් අරන් ඒ දේ පිළිගන්න ඕනේ. එතකොට මේ සිනාරියෝ එකේදී වෙන්න පුළුවන් නරකම දේ තමයි ඔයාගේ එක්සෑම් එක ෆේල් වෙන එක. දෙවෙනි පියවර තමයි වෙන්න පුළුවන් නරකම තත්ත්වය ගැන හොඳට තේරුම් ගන්න එක. ඒ කියන්නේ එක්සෑම් ෆේල් වුණොත් ඔයා එක්සෑම් ෆේල් වෙන එක විතරයි නරක දෙයකට වෙන්නේ. ඒකෙන් ඔයාගේ ජීවිතේ හැමදේම කඩා වැටෙන්නවත් ඔයා මෙච්චර කල් ලබාගත් ජයග්‍රහණ නැති වෙන්නවත් නැහැ. ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ හිතේ තියෙන ලොකු පීඩනයක් ඔයා මේ විදිහට ඔයාගේ ප්‍රශ්න තේරුම් ගත්තම නැති කරගන්න. ඒ කියන්නේ ඔයාගේ පීඩනේ 100ක් නම් ඒක 10කට අඩු කරගන්න පුළුවන්. ඒ නිසා ඔයා දෙවෙනි පියවර විදිහට කරන්න ඕනේ ඔයාගේ මේ தත්ත්ව තේරුම් අරගෙන ඒක පිළිගන්න එක. තුන්වෙනි පියවර විදිහට ඔයාට පුළුවන් මේ தත්ත්ව නැති කරගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවාද? ඔයා උත්සාහ කරන්න ඕනේ මොනවාද කියන එක සැලසුම් කරන්න. මේ වෙලාවේ ඔයා හිත සංසුන් කරන් ඉන්න වෙන්න පුළුවන් නරකම දේ මේක. ඒත් මං ඒක තේරුම් අරන් ස්ට්‍රෙස් නොවි ඒ දේවල් වළක්ව ගන්න වැඩ කරනවා කියලා. උදාහරණයක් විදිහට මම ෆේල් නොවි ඉන්න මොනවාද කරන්න ඕනේ? මොන විදිහටද කාලසටහනක් හදා ගන්න ඕනේ? මොන වගේ අයගෙන්ද මං උදව් ගන්න? මේ වගේ දේවල් ඔයාට හිතන්න පුළුවන්. ඒ වගේම එක්සෑම් එක පාස් වෙන්න කරන්න පුළුවන් දේවල් ඔයාට සැලසුම් කරගෙන ඒ දේවල් වලට ඕන දේවල් සූදානම් කරගන්න පුළුවන්. අපි ඔයාලට කියලා දෙන හතරවෙනි පියවර තමයි අද දවස තුල ජීවත් වෙන එක. ඒ කියන්නේ ඊයේ මට පාඩම් කරන්න බැරි වුණා. කලින් එක්සෑම් එකට මට ලකුණු ගොඩක් අඩුයි වගේ පරණ දේවල් ගැන හිත වොරි වෙන්නේ නැතුව ඒ වගේම හෙට තියෙන එක්සෑම් එක මට හොඳට කරන්න පුළුවන් වේද? හෙට එක්සෑම් එක අමාරුනොත් මම මොකද කරන්නේ වගේ තාම වෙලා නැති අනාගතේ වෙන්න පුළුවන් කියලා හිතන දේවල් ගැන හිත වොරි වෙවි ඉන්නේ නැතුව ඔයාට අද දවසේ කරන්න තියෙන මේ මොහොතේ කරන්න තියෙන වැඩ ටික හරියට කරන එක තමයි අපේ හතරවෙනි ටිප් එක. මොකද අද දවසේ සාර්ථක වෙනවා කියන්නේ ඔයාගේ හෙට දවසත් සාර්ථක වෙනවා. අනික ඔයා ඒ දවසේ තියෙන වැඩේ හරියට කරාම ඔයාට අමුතුවෙන් ඒ දේවල් ගැන වොරි වෙන්න ඕනෙත් නැහැ. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාට තියෙන හොඳ දේවල්, ඔයාට ලැබිලා තියෙන හොඳ දේවල් ගැන හිතන්න. එතකොට ඔයාට අමුතුවෙන් අනිත් දේවල් ගැන වොරි වෙන්න ඕනේ නැහැ. මොකද ඔයාට ලැබිලා තියෙන දේවල් ගැන ඔයා සතුටින් ඉන්නේ. අද දවසේ අපි කියන අවසාන හා පස්වෙනි පියවර තමයි ඔයා ඔයාගේ සෞඛ්‍ය ගැන හිතන එක. ඒ කියන්නේ ඔයා ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න ඕනේ. ඒ වගේම සෞඛ්‍යමත් පෝෂණීය ආහාර වේලක් ලබා ගන්නත් ඕනේ. ඒ වගේම භාවනා ක්‍රම හා මනස සංසුන් කරන ව්‍යායාම පුහුණු වෙන්නත් ඕනේ. ඒ වගේම ඔයා සබහාදම්මේ සුන්දරත්වයේ විදින ළමෙක් වෙන්න ඕනේ. එතකොට ඔයා තියෙන ස්ට්‍රෙස් එක ගොඩක් දුරට නැති වෙනවා. ඒ වගේම මේ දේවල් කරාම ඔයාට තියෙන පසුතැවිලි වෙන ගතිය, කනස්සල්ල ගතිය නැති වෙලා ඔයාගේ මතක ශක්තියත් වැඩි වෙනවා. ඔයා පාඩම් කරන්න යද්දී ඔයාට පාඩම් කරන්න අමාරු වෙලා ඒ ගැන වොරි වෙන වෙලාවට ඔයාට මේ පියවරවල් යූස් කරලා බලන්න පුළුවන්. එහෙම කරලා පාඩම් වැඩ කරන්න ඔයාගේ ඔළුව හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයා හොඳට මතක තියාගන්න අතීතේ වුණ දෙයකටවත් අනාගතේ වෙයි කියලා හිතන දෙයකටවත් කනගාටු නොවි අද දවසේ ඔයාට තියෙන වැඩ ටික ඔයාට පුළුවන් උපරිමයෙන් හොඳට කරන්න.
දවසක ඔයා අනිවාර්යෙන්ම ඒ ගැන සතුටු වෙයි. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා අපි හිතනවා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අපේ වීඩියෝ එක ලයික් කරන්න. අපේ channel එක subscribe කරන්න. ඔයාගේ යාළුවෝ අතරත් මේ වීඩියෝ එක share කරගන්න. එහෙනම් තවත් වටින වීඩියෝ එකක් අරගෙන අපි ලබන සතියේ නැවත හමු වෙමු.